එතකොට ඔබතුමිය අහනවා මේ වටේ තියෙන කාමර මොනවද පොඩි කාමර. ඒ කියන්නේ එතකොට මේ තට්ටු 7ක් කාමර 1000ක් වෙනකොට මේ බිම්මහලේ මේ වටේම චූටි චූටි කාමර ගොඩාක් තියෙනවා. දැනට බලන්න පුළුවන් තත්ත්වයේ කාමර 55ක් තියෙනවා. එතකොට මේ බිම්මහලේ මේ චූටි කාමර වශයෙන් හදලා තියෙන්නේ ගබඩා කාමර. ධාන්‍ය වර්ග, මුතුමැණික්, ආයුධ වර්ග, ගබඩා කරපු ගබඩා කාමර තමයි පොඩි වෙට හදලා තියෙන්නේ බිම්මහලේ. ප්‍රධාන බිත්ති අඩි 9ක් මහතයි. එච්චර මහතකට හදන්නේ කොච්චර පෑවිල්ල ඇල්ලුවත් ඇතුළට රස්නිය දැනෙන්නේ නැති වෙන විදිහට. මෙතන ඉන්න දරුවෙක් පුළුවන් නම් මට කියන්න කාගේද මේ මාලිගාව? උත්තරේ වැරදි. ඇයි පරාක්‍රම බාහු කියන උත්තරේ වැරදුනේ ඇයි? එහෙනම් අපිට බලන්න වෙනවා දරුවෝ ලංකාවේ පරාක්‍රම බාහු රැකිමලක් කීප දෙනෙක් රජකම් කරලා තියෙනවා. එහෙනම් අපිට සර්කානුකූලව හොයන්න වෙනවා පොළොන්නරුවේ පරාක්‍රම බාහු රජකෙක් මේ රජකම් කරලා තියෙනවා. මේ මොන රජතුමාද කියලා හොයාගන්න වෙනවා. නැත්තම් මේ පොටේට විභාගයට දුන්නොත් ඔයාලා ලියන්නේ පරාක්‍රම බාහු කියලා. ඒ උත්තරේ වැරදි. හොඳට මතක තියාගන්න පොළොන්නරුවේ රජකම් කරේ දරුවෝ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා. ඉපදුනේ කෑගල්ල දෙදිගම කියන ගම්මානේ. අම්මගේ නම රත්නාවති. තාත්තගේ නම මේ අම්මගේ නම රත්නාවති. තාත්තගේ නම කිරියම්මා සුගලා දේවිය. තාත්තා මානාභරණ. මෙන්න මේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරුවේ අවුරුදු 33යි රජකම් කරන්නේ 1153 සිට 1186 දක්වා. අනුමාන කරනවා මතයක් පවතිනවා ලංකාවේ රජවරු 194ක් රජකම් කරා කියලා. හැබැයි 194ක් රජකම් කරාට දරුවෝ රජ කෙනෙක් හිටපු මාලිගාවක වැඩිම සාක්ෂි ඉතුරු වෙන්නේ මේ මාලිගාවේ. ශ්‍රී ලාංකික බෞද්ධ දරුවෝ ඉගෙන ගන්න දරුවෝ මොනවද බැලුවේ මේ සාක්ෂි? වැඩිම සාක්ෂි තියෙන මේ මාලිගාවේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන රහස් සාකච්ඡා පවත්වපු කාමරේ තියෙනවා, රජතුමාගේ টয়ලට් බාත්රූම් තියෙනවා, රජතුමාගේ බුදුගේ තියෙනවා, රජතුමාගේ රංගශාලාව තියෙනවා, උඩු මහලට යන්න තිබිච්ච ඔරිජිනල් පඩිපෙළ තියෙනවා මේකේ. මෙන්න මේ කොටස් ටික වලට මේක ඇතුලේ දැන් බලන්න පුළුවන්. එහෙනම් කවුද පොළොන්නරුව විනාශ කරේ? 1215 දකුණු ඉන්දියාවේ ඉන්න මාග කියලා දෙමළ රජ කෙනෙක් දෙමළ 20000ක් තරම් ඇවිල්ලා බලකොටුව බිඳගෙන ඇතුළට ඇවිල්ලා මේ මාලිගාව වටිනා කියන දීපල මුතු මැණික් සියල්ලම අරගෙන මේ මාලිගාවට ගිනි තියනවා.
ඇයි ගිනි තිබ්බේ? ඇයි බුදු පිළිම වල සිරස කැඩුවේ මේ? දරුවනේ අපේ ශ්‍රී භූතිය, අපේ ඉතිහාසය, අපේ බුද්ධ ශාසනය ලංකාවේ විනාශ කරන්න ඕන නිසා තමයි මේ ගිනි තිබ්බේ. දැන් මේකේ වටිනාකම කියන බට්ටි කරා මේක ගියා නම් මේක ඉතුරුනා නම් කාටද වැදගත්? අපට, අපේ දරුවන්ට. එහෙනම් දරුවෝ ශ්‍රී භූතිය විනාශ කරපු නිසා මේ ගිනි තිබ්බට පස්සේ මේ මාලිගාව මාස 3ක් එක දිගටම ගිනි ගන්නවා. ඇයි? ගොඩක් ලී මේකේ. උඩටට්ටු 4ක් ලී. මේ බිත්තියේ කවුළු තියෙන ලොකු කඳන් කොටන් දාපුවා. මේ කාණු තියෙන්නේ ලොකු කොට හේතු කරපුවා. ඒක නිසා මාස 3ක් ගිනි ගන්නවා. ඒ ගින්නට හසු වෙච්චි තුන්වෙනි මහලේ තිබිච්ච ලොකු ගඩොල් කුට්ටි තමයි ඉස්සරහ කාමරේ වැටලා තියෙන්නේ. නිකන් නෙවෙයි උණු වෙලා ප්ලාස්ටික් ලාවා කොටස් වගේ උණු වෙලා තියෙනවා. එතකොට ඔන්න හිතන්න වෙනවා දරුවෝ මේ බිත්ති උණුනේ ඇයි? එහෙනම් රජකාලේ මේ බිත්ති බැඳලා තියෙන මොන වගේද? රජකාලේ මේ බිත්ති බැඳලා තියෙන්නේ කුඹස් මැට්ට, ගොළු බිලු කටු, දහයියාලු, මීපැණි, ගස්වල ලාටු වර්ග, කිරි වර්ග, මැලියම් වර්ග සහ වැලියේ ඒකාබද්ධ කරපු බදාමයක් හදලා තියෙනවා. මීපැණි භාවිතා කරලා තියෙනවා බිත්තිය හයිය වැඩි වෙන්න. ඒ වුණාට ගින්නක් වගේ අවස්ථාවක මීපැණි තිබිච්ච නිසා උණු වෙලා වැක්කිරලා තියෙනවා. අන්නර විශාල කාමරේ තමයි රජතුමා සහ එතුමාගේ විශ්වාසනීය අමාත්‍ය මණ්ඩලයේ පමණක් යොදා ගනිමින් රහස් සාකච්ඡා පවත්වපු කාමරේ. දැන් මම ඔයාලට පෙන්වනවා රජතුමාගේ බුදුගේ. මේ බුදුගේ විශේෂයි. ඒකට හේතුව තමයි දරුවෝ පොරොන්නව රාජධානියේ තියෙන වටිනාම අවුරුදු 1000ක් පැරණි කැටයමක් සහිත කපරාදුවක් තියෙන රාජධානියේ මේ බුදුගේ ඇතුළේ විතරයි. එන්න බුදුගේ බලන්න. දරුවෝට කියන්න හරි. දැන් බලන්න මේ මුළු දෙපැත්ත. කැටයමක් සහිත මෝල්ඩින් ක්‍රමයකට ගහ කපරාදුවක්. එහෙනම් ඇයි මෙතන විතරක් මෙච්චර ලස්සන කපරාදුවක් ගහන්නේ? ප්‍රබලම සාක්ෂිය මේ තියෙන්නේ කාලිංග මාගේ විසින් මෙතන තිබිච්ච පිළිම කරලා විනාශ කරනවා. ආසනේ ඉතුරු වෙනවා. ආසනේ තියෙන නිසා නම් කරනවා රජතුමා බුදුන් වැඳපු බුදුගේ කියලා. එන්න රංගශාලාව බලන්න. මේ තමයි අපේ රජතුමා සතුටු කරන්න නැටුම් සංදර්ශන පවත්වන යොදාගත්ත ස්ට්‍රේජ් එක වේදිකාව. මම ඔයාලගේ මේ දිස්ත්‍රික්කේ නම දන්නේ ගම්පලාත්. හැබැයි අභියෝගයක් දෙනවා වේදිකාවට රජ කාලයේ කියපු නම කිව්වොත් ඔයාලගේ ගමට මම මෙතන ඉඳන් පයින් යනවා. පුළුවන් නම් කියලා වේදිකාවට කියන පෙරේ නම. ඉගෙන ගන්න දවස්. මොකද මතක තියාගන්න දරුවෝ වේදිකාවට ස්ට්‍රේජ් එකට රජ කාලයේ කියපු පෙරේ නම තමයි සරස්වති මණ්ඩපය. මේ වගේ ඔන්නයි පඩිපෙළ තමයි පොළොන්නව රාජධානියේ තියෙන ඔරිජිනල් පඩිපෙළ. රජ කාලේ තිබිච්ච පඩිපෙළ. කාලිංගමාගේ ගිනි තිබ්බත් විනාශ නොවිච්ච පඩිපෙළ. කළුගල් කොටස් ඒකාබද්ධ කරලා නිර්මාණය කරපු පඩිපෙළ තිබිලා තියෙනවා මහල් 3කට යන්න. ඊටු මහල් 4කට යන්න ලී වලින් පඩිපෙළ මාර්ගයේ තිබිලා තියෙනවා. පුතාලා බෞද්ධද? බෞද්ධ නම් අත උස්සන්න බා. රයිට්. එහෙනම් බෞද්ධ නම් මට මේ විනාඩි 2ක් ඇතුළත මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. එතකොට තමයි මම පිළිගන්නේ අපේ ලංකාවේ ඉන්න අන්තිකේ බෞද්ධයෝ කියලා. අහන ලේසි ප්‍රශ්නේ තමයි අපේ බුදුහාමුදුරුවෝ ලංකාවට වඩින්න කලින් ලෝකේ හදපු පළවෙනි චෛත්‍යය කියන්නේ කොහේද? හැදුවේ කවුද? සම්පත් කළ ධාතුන් වහන්සේලා මොනවද? චෛත්‍ය නම් මොකද්ද? එන්න උණු වෙච්ච ගල් ටික බලාගෙන එතනින් එළියට යන්න පුළුවන්. කාලිංගමාගේ ආශ්‍රමයේදී මාගේ ගිහි තිබ්බට පස්සේ උදේ තිබිච්ච
ගඩොල් අර ගින්නට උන්වෙච්ච ගල් කොටස් තමයි විද්දීනටලා තියෙන්නේ. මේ බලන්න මේ කපලාදුවක් මේ උන් වෙලා වැක්කිරලා තියෙනවා දික්කේ දිගේම. ඔය තියෙන කපලාදුවක් උන් වෙලා. ඔයාලට මේ සැකයක් වගේ තියෙනවා ළඟට ගිහිල්ලා අල්ලලා බලන්න. එන්න බාහන ළඟට ගිහින්. අල්ලලා බලන්න මේ ගඩොල් ඔක්කොම උන් වෙලා තියෙනවා කියලා. බලන්න දරුවෝගෙන් බලන්න ඕනේ. Right එන්න බලමු කට්ටියෙන්. පිරමීඩයක් විදිහට මහල් හත මාගේ ගිනි තිබ්බට පස්සේ අද මේ වගේ තියෙනවා. ඊළඟට ඔයාලට බලන්න තියෙනවා පළවෙනි පරාක්‍රම බෞද්ධතුමාගේ දළදා මාලිගාව. ඊගාව ස්ථානේ මේ වань කොච්චර ලස්සනයිද. ගිනි තිබ්බට පස්සේ මෙන්න මේ දෙමළ කියන මට දරුවෙන් ඉඳ වචන කියන්න බෑ. දෙමළ කියන මිනිස්සු අපේ පොළොන්නරුවේ ශ්‍රී භූතිය විනාශ කරලා තියෙන අවස්ථාවේ. එතකොට මේ වගේ තිබ්බනම් මේවා කොච්චර ලස්සනයිද අද. වටිනා කියන බඩු ටික අරන් ඵලයන් මේක කියපන් ගොඩ නැගිලා අපේ දරුවන්ට බලා ගන්න. විනාශ කරලා තියෙනවා. මෙන්න අදටත් විසඳුමක් නැති පිළිමේ පොළොන්නරුවේ. ගොඩාක් අය හඳුන්වනවා මේ පළවෙනි පරාක්‍රම බෞද්ධතුමා කියලා. ගොඩක් අය හඳුන්වන පුලස්තිකේ ඉසිවරයා කියලා. නම් දෙකටම මේ පිළිමේ සාක්ෂි තියෙනවා. අදටත් නිල උත්තරයක් නැහැ. එතකොට මේ දුවගේ නම ආයේෂා කියලා මම කියන්නම් උදාහරණයක් වශයෙන්. ආයේෂා කියන නම මෙන්න මේ අකුරු යොදාගෙන හදන්න පුළුවන්. මේ තියෙන්නේ සිංහල අක්ෂර හැදිච්ච විදිහේ කාල සීමාව තුල. එතකොට මේ කියන අයන්න. එහෙනම් මේ අකුරු යොදාගෙන ආයේෂා කියලා නම ලියන්න පුළුවන්. රචනාවක් ලියන්න පුළුවන්. වාක්‍යයක් ලියන්න පුළුවන්. සෙල්ලිපි නිර්මාණය කරපු අක්ෂර තමයි තියෙන්නේ මධ්‍ය කාලීන බ්‍රාහ්මණ.
මෙන්න මේ ශාලාව අඩි 102ක් දිගයි 42ක් පළලයි. මේ තමයි රජතුමා හමු වීමට පිට රටවල් වලින් පැමිණෙන විදේශික තානාපතිවරුත් එක්ක රජතුමා සාකච්ඡා පවත්වපු දේශන ශාලාව තමයි මේ තියෙන්නේ. අර ගස් දෙකෙන් එහා පැත්තේ වලට බලන් තියෙනවා රජතුමා නාපු මොකද නාල ඇඳුම් මාර්ගයක් දැක්ක කාමරේ ඉරවි කරපු මිනිසුන්ට දඬුවම් දුන්න උසාවිය රාජ්‍ය සභාව ඒ වගේම පොළොන්නරුවේ කිසිම තැනක නැති විශේෂ ලක්ෂණයක් තියෙනවා. වැරදි කරපු මිනිස්සු දාපු පොළොව යට තියෙන එකම භූගත ඉරගේ තියෙනවා අර ගස් දෙකෙන් එහා පැත්තේ. ඉතින් ඒ කොටස් ටික බලන්න පුළුවන්. දැන් ලෝකයේ ප්‍රථම චෛත්‍ය නම් මොකද්ද? වැරදි මයංගලේ වැරදි උත්තර දියව තව ඔය පැත්තේ වැරදි සූපාරාමයට වැරදි වැරදි රුවන්වැලි සෑයත් වැරදි අතන දරුවෙක් උත්තරේ නිවැරදි උත්තරේ දෙනවා. මෙන්න දරුවෝ ලෝකයේ ප්‍රථම චෛත්‍ය බුදුහාමුදුරුවෝ ලංකාවට වඩින්න පෙර ලෝකයේ හදව පළවෙනි චෛත්‍යය ලංකාවේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ හදන්නේ තපස් බලු වලින් දෙපෑයන් දෙන්නා චෛත්‍ය නම සම්පත් කරන්නේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කේශදාතු චෛත්‍ය නම තමයි නමි ගිරි හඳු සෑය තමයි ලෝකයේ ප්‍රථම චෛත්‍ය. ළමා කාලේ සෙල්ලම් කරන්න ඕන ඉගෙන ගන්නත් ඕන. ඒක තමයි අම්මලා තාත්තලා අද ලස්සන නැගෙන ආවට අමා දුකක් විඳින්නේ මගේ ඔතනින් කරා පට්ට දුකක් විඳින්නේ. සමහර විට දරුවට දවල් බස් එක කියලා අම්මා කහට ටිකක් දීලා බඩගින්නවා. අම්මා තාත්තලා මේ අවුල් වේවි අමා දුකක් විඳිනවා කල්ලි වල ඇයි ඔයාලට ගන්නන්නේ. එහෙනම් දරුවෝ ඔයාලා කරන්න ඕන සෙල්ලම් කරනවා වගේම මුල් තැන දෙන්න ඕන අධ්‍යාපනයේ ඉගෙන ගන්න ඕන. එහෙනම් දරුවනේ දකුණෙන් ආපු දරුවන්ට අභියෝගයක් දෙනවා මම. හේතුව තමයි අපි ඕනනම් අවුරුදු 10ක් ජීවිතේ අපි මරුණට පස්සේ මේ රටේ ඉන්න රට බාර ගන්න ඉන්න අනාගතයේ වගකීමක් දරන්න පුළුවන් සිංහ පැටවුනේ ඔයාලට දෙන එක වක්කීම තමයි අපි මරුණට පස්සේ ලෝක ඉතිහාසයෙන් එන කිසිම ජගතෙකුට කිසිම මිනිසෙකුට කිසිම චන්දියෙකුට උපන්න මව්බිම විනාශ කරන්න දෙන්න එපා. අපෙන් පස්සේ රට ජාතියක් ආගමක් ශ්‍රේයභූතියක් ඇස් දෙක වගේ රැක ගන්න කියලා ඉල්ලීමක් කරමින් මේ මාලිගාව විස්තර කිරීම අවසන් කරනවා. වල සියලුම දෙනාට කෙරුවන් සරණයි. අවසාන වශයෙන් තමයි අපෙන් පස්සේ රට බාරයි ඔබට. එහෙනම් රට බාර ගන්න ඉස්සලා ඉගෙන ගන්න.